සුබ දවසක් සියලුම දෙනාට. ඔයාලා අදත් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලත් මගේ වගේ ලස්සනට කොණ්ඩේ මහතට දික් කරගන්න ආසයි නම් මාත් එක්ක මේ ටොනික් එක හදලා බලමු. ඉතින් මේකට මූලික වශයෙන්ම අවශ්‍ය වෙන්නේ නෙල්ලි කොළ. ඇති පමණින් නෙල්ලි කොළ කඩාගෙන අපි මේ ටොනික් එක හදමු. මේ නෙල්ලි කොළවල විටමින් C ගොඩක් අන්තර්ගත වෙන නිසා අපේ කෙස් මුල් ශක්තිමත් කිරීමට මේ නෙල්ලි කොළ ගොඩාක් උදව් කරනවා. කඩාගත් නෙල්ලි කොළ සියල්ලගෙම නෙල්ලි කොළය නටුවෙන් ඉවත් කර වෙනම භාජනයකට දමා ගන්න. ඒ වගේම ඔයාගේ කොණ්ඩෙත් ගැලවිලා යනවා නම් ඉක්මනින්ම මේ ටොනික් එක හදලා බලන්න. හදලා දවස් 2ක් 3ක් වගේ කාලයක් ගාලා බලන්න. එතකොට ඔයාගේ කෙස් ගැලවී යාම තරමක් දුරට අඩු වෙනවා. ඒ වගේම සතියකට 3 පාරක් වගේ මේ ටොනික් එක ඇප්ලයි කරොත් ඔයාලට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙනවා. නෙල්ලි කොළවල තියෙන ගුණය ගැන මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එක බලලා වැඩි විස්තර දැනගන්න. අතු වලින් වෙන් කරගත් ඉත්ත දැන් මේ විදිහට සූරගෙන ඒ කොළ ටික වෙනම වාජනයකට දාගන්න. ඉතින් රස්සාවකට යන කෙනෙක් නම් මේ වගේ දේවල් කරන්න ගොඩාක් වෙලා යනවා. ඒ වගේම ඔයාලට කාලය ඉතුරු කරගන්න ටිකක් අමාරු වෙනවා. ඒ නිසා ඔයාලා එහෙමයි කියලා මේ දේවල් නොකර ඉන්න එපා. ඔයාලා ඔයාලගේ කොණ්ඩේට ආසයි නම් කොහොම හරි වෙලාව වෙන් කරගෙන මේ වගේ පෝෂණීය දේවල් ඔයාලගේ කොණ්ඩේට භාවිත කරන්න. එතකොට ඔයාලගේ කොණ්ඩය ගැලවී යාම සහ ඉස්සොරිය ඇතිවීම, ඒ වගේම ඝනව වවා ගන්න මේ හැම දෙයකටම ඔයාලට ගොඩාක් මේ කරන සත්කාර උපයෝගී වෙනවා. ඉතින් ඔයාලා මේ වෙන් කරගත්ත කොළ ටික වෙනම භාජනයකට දාලා ඒ ටික හොඳින් හොඳ වතුරෙන් සෝදා අරින්න. මොකද අපිට ඇහැරෙන උපයන කුඩා සතුන් මේ කොළ අතර ඉන්න පුළුවන්. ඒ නිසා හොඳින් මේ කොළ හොඳ වතුරෙන් සෝදා අරින්න. මේ සෝදාගත්ත කොළ ටිකේ වතුර බේරෙන්න තියලා පවනේ වේල ගන්න. තදාවේ වේලෙන්න තියන්න එපා. එතකොට අපිට අවශ්‍ය පෝෂණය ගන්න බැරි වෙනවා. මේ තියෙන මම හොඳින් සෝදලා පවනේ වේලලා ගත්තු නෙල්ලි කොළ ටික. ඒ වගේම මම ඒකට දෙහි කොළ කිහිපයකුයි උණුහාල් කිහිපයකුයි යොදා ගන්නවා. ඔයාලගේ කොණ්ඩේ ඉස්සරි තියෙනවා නම් මේ උණුහාල් සහ දෙහි කොළ ගොඩාක් උපයෝගී වෙනවා. ඒවා නැති කර ගන්න. ඉතින් මේ සියලුම දේවල් මම බ්ලෙන්ඩර් කප් එකට දාලා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්නවා. එතකොට අපිට ඒකේ යුෂ හොඳින් කොළයෙන් වෙන් කරගෙන භාවිත කරන්න පුළුවන්. ඒ වගේම මේක බ්ලෙන්ඩ් කරගනිද්දී ගොඩාක් වතුර භාවිත කරන්නත් එපා. වතුර භාවිත කරනකොට වතුර අඩු කෝපයක ප්‍රමාණයක් භාවිත කිරීම ප්‍රමාණවත්. ඉතින් ඔයාලට පේනවා හොඳට මේ කොළ ටික ඇඹරිලා යුෂ ටික වෙන් වෙලා තියෙනවා. දැන් අපි වෙනම භාජනයක් අරගෙන ඒකට පිරිසිදු රෙදි කැබැල්ලක් තියලා මේකේ තියෙන යුෂ ටික මේකට පෙරා ගන්න ඕන. එතකොට ඒකේ තියෙන කැබලි හොඳින් පෙරිලා එනවා. මේකට පෙනීරයක් භාවිතා කරන්න එපා. මේ විදිහ තමයි සාර්ථකම විදිහ මේක පෙරා ගන්න. ඉතින් මේ ඔයාලා මේක හදනවා නම් මේක පෙරා ගන්න පෙනීරයක් භාවිත කරන්න එපා. මේ විදිහට පිරිසිදු කපු රෙදි කැල්ලක් භාජනයක් උඩින් තියලා යුෂ ටික පෙරා ගැනීම සිදු කරන්න. මේ තියෙන පෙරාගත්ත යුෂ ටික කොළ පාටට තියෙනවා. ඉතින් ඔයාලා ගාව ස්ප්‍රේ බොටල් එකක් තියෙනවා නම් මේක ස්ප්‍රේ බොටල් එකකට පුරවගෙන ඔයාලා නාලා ඉවර වුණාට පස්සේ කොණ්ඩේ වේලුණාට පස්සේ මේකෙන් ස්ප්‍රේ කරන්න ඔයාලගේ ස්කැල්ප් එකට. මම නම් මේ ටොනික් එක ඇප්ලයි කරාට පස්සේ නැවත සෝදලා ඉවත් කරන්නේ නැහැ. හැබැයි ඔයාලා රස්සාවකට යන කෙනෙක් නම් මෙම ටොනික් එක ඇප්ලයි කරලා පැයක් පමණ ඉඳලා ෂැම්පූ භාවිත කරන්නේ නැතුව හොඳ වතුරෙන් සෝදලා අරින්න. ඒ වගේම වෙළඳ පොලේ තියෙන කෘත්‍රිම දේවල් හැමදාම කොණ්ඩේට ඇප්ලයි කරන්නේ නැතුව මේ වගේ ස්වභාවික දේවල් ගෙදරදීම හදලා ඔයාලගේ කොණ්ඩේට භාවිතා කරන්න. ඒ වගේම මම ස්වභාවික ෂැම්පූ වර්ග තෙල් වර්ග හදන විදියත් මේ මගේ YouTube channel එකේ දාලා තියෙනවා. ඒවත් බලන්න කියලා ඉල්ලමින් මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් සුබ දවසක්.